එහෙම නැතුව දැන් සාම්ප්‍රදායිකව අපි යන්නේ සම්ප්‍රදායනුකූලව අපි ගමන් කරන ශාස්ත්‍රීය අධ්‍යාපනය තුර පමණක් අපි යොමු වෙලා තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒතකොට මේක වෙනස් වෙන්න ඕන. අපි එක ශ්‍රේණිය ඇතුළේ පාසලට ඇතුළත් වුණාට පස්සේ අපි මූලික නිපුණතාවයන් අත්පත් කර දීම සඳහා ප්‍රධාන අවධි 3ක් යටතේ අපිට අධ්‍යාපනය ලබා දෙනවා. ඊට පස්සේ ද්විතීක අධ්‍යාපනය සඳහා අපිට යොමු වුණාට පස්සේ ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ සඳහා අවශ්‍ය වෙච්ච මූලික දැනුම අපිට ලබා දීමේ කටයුත්ත කරනවා. එතකොට මේ දේවල් අපිට ලබා දෙන්නේ සමාජය තුළ අධ්‍යාපනයෙන් පස්සේ ජීවත් වීම සඳහා අවශ්‍ය නිපුණතාවයන් කුසලතාවයන් අත්පත් කර දීම සඳහා. හැබැයි දැන් තියෙන අපිට තියෙන සීමිත අවස්ථාවන් ප්‍රමාණය නිසායි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා බොහෝ දෙනෙක්ගේ ඉලක්කය වෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒතකොට එතන තියෙන සීමිත අවස්ථාවන්. ඒතකොට මේ සීමිත අවස්ථාව තුළ Tamanගේ ඉඩකඩ වෙන් කර ගැනීම සඳහා වූ ගමනක යනකොට අර කුසලතාවයන් සහ නිපුණතාවයන් අත්පත් කර ගැනීම වෙනුවට දැනුම අරගෙන ඒ දැනුම හරහා කෙසේ හෝ කඩයින් විභාග සමත් වෙලා ඉදිරියට යෑමේ ක්‍රමවේදයක් තමයි අපේ අධ්‍යාපනය තුළ තියෙන්නේ. නමුත් ඒ ගමන තුලත් විශාල ප්‍රමාණයක් ඇදහැලීමකට ලක් වෙනවා. අපි දන්නවා 11 වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් දරුවෝ විශාල ප්‍රමාණයක් ඇදහැලීමට ලක් වෙනවා. ඒ වගේම උසස් පෙළට යොමු වුණාට පස්සේ ඇදහැලීමකට ලක් වෙනවා. එතකොට අපේ අධ්‍යාපනය තුළ ඩ්‍රොප් අවුට් රේට් එක ඉහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකට බලපාපු ප්‍රධානම හේතුව තමයි හැමෝම මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ කටපාඩම් කිරීමේ අධ්‍යාපනය තුළ ගමන් කරන්න හැකියාව තියන අය නෙවෙයි. හැබැයි හැම පුද්ගලයෙකුටම යම් නිපුණතාවයක් කුසලතාවයක් Tamanගේ ලැබියාවන් හැකියාවන් තියෙනවා. ඒවට ගැළපෙන විදිහේ අධ්‍යාපනයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒතර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ 6 ශ්‍රේණියේ සිටම දරුවා Taman ගමන් කළ යුත්තේ මොන මාර්ගයේද කියන එක පිළිබඳව යම් අවබෝධයක් සහ ඒ ඔස්සේ ගමන් කරවීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම අපේ ප්‍රධාන විෂයන් 14ක් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඒ විෂයන් 14 අමතරව වැඩිදුර අධ්‍යාපන මොඩියුල් ක්‍රියාත්මක කිරීමක් වෙනවා. ප්‍රධාන මොඩියුල් වලට අමතරව වැඩිදුර අධ්‍යාපන මොඩියුල් තියෙනවා. ඒතකොට මේ වැඩිදුර අධ්‍යාපන මොඩියුල් වලට දරුවෙක් යොමු වෙනවා කියන්නේ තමන් කරන ප්‍රධාන විෂයයට අමතරව ඒ ශාස්ත්‍රය ඔස්සේ තව දුරටත් අධ්‍යයනය කරන අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් ඒ සඳහා යොමු වෙනවා. හැබැයි මෙතෙක් තිබුණ හැම නෙවෙයි අපිට. අපි විද්‍යාව ගත්තොත් හැමෝටම එකම විද්‍යාව කොටස් ටික ඉගෙන ගන්න ඕන. ගණිතය නම් හැමෝම එකම ආකාරයෙන් ගණිතය ටික ඉගෙන ගන්න ඕන. හැබැයි දැන් එහෙම නෙවෙයි. ප්‍රධාන මූලිකවම ජීවිතයට අවශ්‍ය වෙන අධ්‍යාපන ඒ අන්තර්ගතයන් ටිකක් ඇතුළත් මොඩියුල් කොටස් ටිකක් තියෙනවා. ඊට අමතරව දරුවෙක් වැඩිදුර ඒ ශාස්ත්‍රය ඔස්සේ යනවා නම් ඊට අවශ්‍ය වෙන විදිහට වැඩිදුර අධ්‍යාපන මොඩියුල් සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ Taman කැමැති ශ්‍රේෂ්ඨයක් තෝරගෙන ඒ ශ්‍රේෂ්ඨය හරහා වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ ඉඩපස්තාව ළමෙක්ට හම්බ වෙනවා කියලා කිව්වොත් හරියද? හරියටම ඒක කර්මාන්තයක් හරි වෘත්තියක් හරි ඕනෑම කොටසක්. ඔව්. යම් මට්ටමකට. ඔව්. වෙන්න ඕන. මූලික පියවර ඇවිල්ලා තියෙනවා. ඒක තව ඉස්සරහට තව ඉස්සරහට යන්න ඕන. ඒක දැන් කියන්නේ ඒතර යම් මේකෙන් යම් පියවරක් හරි අපි ඉදිරියට ගැනීමක් සිද්ධ වෙලා තියෙනවද නැද්ද කියන එක. අපි දැන් එකගයි කාරණේ ඇත්ත නව ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕන. අර කියනවාගේ පුද්ගලානුබද්ධ ළමයා කේන්ද්‍රීය අධ්‍යාපනයක් හැදෙන්න ඕන. හරි. එතකොට ඒ තැනට යන්න මේ ප්‍රතිසංස්කරණවල තියෙන හරි ටික මොනවද කියලා කිව්වොත් දැන් ඔබතුමා කියාගෙන ආවා වගේ අර මොඩියුල් ක්‍රියාකාරීත්වය නැත්තම් එක නිපුණතාවයකට දාලා එක ශ්‍රේෂ්ඨයක් අරගෙන ඒකෙන් තවදුරටත් අධ්‍යාපනය හදන්න තියෙනවද? ඔව් එහෙම අවස්ථාවක් තියෙනවා. දැනට නිර්මාණය වෙලා තියෙන එක තියෙන පැවති ක්‍රමයේ තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තාම දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේදී උසස් පෙළ දැන් සාමාන්‍ය පෙළ පාස් වෙලා උසස් පෙළට විෂය තීරණය කරන්නේ දරුවා. ළඟ ඉන්න යාළුව කරන විෂය. එහෙම නැත්නම් දෙමව්පියෝ කියන විදිහට. ඒතකොට දරුවට හැකියාවක් නැහැ තමන් කරන විෂය තෝරා ගැනීමේ දැනුමක් සහ අවබෝධයක් දරුවා තුල නැහැ. හැබැයි මේ ක්‍රමවේදය ඇතුලේ අපි දකිනවා 6 ශ්‍රේණියේ සිටම දරුවන්ගේ මේ ලැබියාවන් ඔස්සේ ඒ ශාස්ත්‍ර ඔස්සේ යන්න අවස්ථාවන් නිර්මාණය කරලා තියෙනවා. ඒතකොට 6 ශ්‍රේණියේදී වැඩිදුර මොඩියුලයක් කරන එකක් තමන්ට තවදුරටත් කරගෙන යන්න බැරි නම් ඊළඟ වසරේදී දරුවට පුළුවන් විකල්පයක් තියෙන වෙනස් තැනකට යන්න. හැබැයි දැන් තියෙන ක්‍රමයේ ඇතුලේ අවසාන මොහොතේදී තමයි දරුවට විකල්ප තෝරා ගැනීම තියෙන්නේ. ඒකට ඒ තෝරා ගැනීම ඇතුලේ තමන් සමත් වෙන්නත් පුළුවන් තමන්ට අසමත් වෙන්නත් පුළුවන්. අලුත් මාවත